දැන් තමයි මම මගේ සීන් වලට ලෑස්ති වෙන්න යන්නේ. ලේසි නැහැ. ඔය විදිහට තමයි මම මේ පෙට්ටියට නැග්ගේ. ටිකක් අමාරු වුණා මට. ඉතින් මේක ඇතුලේ ඉන්න ගොඩක් වෙලා මං හිතන්නේ මම පැය 2කට වැඩිය හිටියා. මට මේක විදිහට හිටපු විදිහට තමයි මට ටිකක් අමාරු වුණේ. බලන්නකෝ ඉතින් මට වඩා ගොඩක් මහන්සි වෙනවනේ මේගොල්ලෝ. ඇත්ත ජීවිතේ උන් මරුණත් ඉතින් අපි මොනවද දන්නේ නේද? අඳුර ගන්න පුළුවන්ද ඉතින් මේ කාගේ කටහඬද කියලා? ඔය විදිහ තමයි ඉතින්. සුමිරාන්ගේ වැඩේ ඉතින් සෙට් එකේ කෑ ගගහ ඉන්න එක. තේනවනේ. බාලා හදන්නද? ඔන්න උතුරු කොටයි ඒ ටික. මේකප් එක පොඩක් කරලා හොඳ නැද්ද? මොකද හිතන්නේ සුපාත්‍රේ මරණ ගැන? ini apa yang ngadu mono ada aku yalla අපි इतने वीडियो ब्लॉक करिए हमारा और पेनोगे ඉවරයි ආටි ඉවරයි කියලා අයින් වෙන්න ඉන්නේ ආ පොඩ්ඩක් 100ක් වැඩි වුණා කියලා තමයි දැන් දුකයි නේද පුදු සුමත්‍ර නැද්දේ 100ක් නෑ සැප්තැම්බර් එකයි යලෝ දෙයි ආවුද ගෝලේ මගේ පොඩි එකක් පානවා දෙයියනේ ආ ආයි කොත්පලේ යන්නේ සුමත්‍ර පණ දෙන්නද නෑ ඔය දෙන්න මෙහෙ එන්න. අයියෝ කනක් ඇහෙන්නේ නෑ. මැරිලවත් මට ඉන්න විදිහක් නෑනේ. පේනව නේද මේ ළමයි කෑ ගහන හැටියා. සෝම තමයි ඉතින් සෙට් එකේ. සුමිරාන් ඔය හරියට හිටියා නෑ කවුරු හරි කෙනෙක් මේ මෙතෙන් එන කුරුළු එහා පැත්තට කුරුළු මෙහා පැත්තට මාද ඔය හිටියා නේද වැඩි ඔව් කවුරු හරි මෙහෙට මාද Mali. यार केक यार याने पिक्चर होंगे එන්නේ අනේ මේ නේද වඩේ සීන් සීන් කරගෙන නම් ඇවිල්ලා කට්ටිය අතන් තව දක්වනවා ඒකට පොඩි එකක් තියෙනවා ඩයලොග් අයියෝ අපේ ගමන ආවම මෙතෙන් Right, ready? Running. Okay, ready? Rolling. Action. Malajo, Mali. Minia class first time. Minia class. Eh, sisir ke bawah. Sisir ke bawah. Ada. ini paling dia අඳුම හදන. අඟ දිහා ගන්නත් එපා. ये बहुत प्लस है
අතක් තියෙනව නේද? දකුණු මුහුණු තියන්න. තියෙනවා කැත තියෙනවා. දකුණු අත. මම හිතන්නේ මෙහෙම අන්නේ මෙහෙමනේ. මොන වගේ ගේමක්ද තියෙන්නේ? තාම අනිත් අරගෙන ඒක මෙතන හොයන්න කියලා ඒක ලොකලා තියාගන්න. එන්නේ මේ පොත. Ditawai, dollars. YouTube dollars. ඩොලර්ස්. මේක ට්‍රස්ට් වෙන්න කලින් මේක පේන්නේ නැහැ නෝ. අඩු කරලා තියෙනවා. ප්‍රයිවසි ක්ලාස් දාලා. අක්කේ අනේ මෙලනවද? දැන් අමිලා උදව් කරනවා. අසෙන් හරි අමිලා හරියන්නෝ. කොණ්ඩේ පිළිවෙලට දාගන්න ඕනේ. දෙයක් තමයි කුරුළු කියන්නේ. ඉතින් කුරුළුට මේ වෙද්දී පියාගේ සෙනෙහස වගේම මව් සෙනෙහසත් නැති වෙනවා. ඉතින් කුරුළුගේ අම්මා වෙන සුභද්‍රා මේ මොහොතේදී මේ කතාවෙන් මිය යනවා. ඒ කියන්නේ හදිසියෙම ඇයගේ චරිතය මේ කතාවෙන් අවසන් වෙනවා. ඉතින් මේ වෙනකොට කුරුළුට තමන්ගේ පියා වගේම අම්මත් නැති වෙනවා. ඉතින් මේක
හොඳම හොඳ දෙයක් ඉන්නෙම කුරුළුට තමයි. මොකද මේකෙන් කුරුළුයි අබිමනුයි ආයෙත් එකතු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ කතාවෙන් ඔයාලට මතක ඇති කුරුළුගේ පියා හදිසියෙම මිය ගියා වගේම කතාවේ ටික දවසකින් නැවතත් කුරුළුගේ පියා කතාවට ආවා. ඉතින් ඒ වගේ සුබද්දාගේ මිය යාමෙන් පසුව නැවතත් ඇය මේ කතාවට එයිද? ඉතින් නැත්තම් මේක හීනයක් වෙයිද? ඉතින් අපි බලමු මේ කතාවේ අවසානය මොකක්ද?